පොඩ්ඩක් ඩවුට් එකක් තිබ්බා මේ ඔන්ලයින් නිසා හරියට වෙනවද දන්නේ නැහැ කියලා. ක්ලාස් දෙක තුනක් විතර යද්දි තේරුණා සර්ලගේ උගන්වන විදිය උගන්වන පැටර්න් එක කැපවීම. ආයෙත් මම පුතේ මොනවද කියන්න තියෙන්නේ? මම සර් A level කියලා ඉවර වෙලා මොකක්ද කරන්න ඕනේ කියලා බලද්දි තමයි මම TikTok එකකින් දැක්කේ සර්ලගේ වීඩියෝ එක. මට zero knowledge එකක් තිබ්බේ TikTok සම්බන්ධව කිසිම දෙයක් මම දන්නේ නැහැ. ඊට පස්සේ ඔන්ලයින් කරනවා කිව්වහම මට ඩාන්සර්ස් වලට ෆිසිකල් ක්ලාස් වලට එන්න බැරි නිසා ඔන්ලයින් කරනවා කිව්වහම පොඩ්ඩක් ඩවුට් එකක් තිබ්බා මේ ඔන්ලයින් නිසා හරියට වෙනවද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ කොහොමත් කමක් නැහැ මේ ක්ලාස් එකට ජොයින් වෙලා බලනවා කියලා. ඊට පස්සේ ක්ලාස් දෙක තුනක් විතර යද්දි තේරුණා සර්ලගේ උගන්වන විදිය උගන්වන පැටර්න් එක කැපවීම. එතකොට අහිතෙන් 10 වෙනි ක්ලාස් එකේදී හැම ළමයි බලලා හොම්වර්ක් බලලා එක එකනාගේ වැඩ කොහොමද කරන්න තියෙන ඒවා බලලා කෝල් එකක් දුන්නාම ළමයිට ඩවුට් එකක් තියෙනවා ඒ වෙලම ආන්සර් කරලා ඒ ප්‍රශ්න වලට උත්තර දීලා chance තුඹට ගින්හන් සර්ගේ කැපවීම ඇත්තටම මාර්ම වටිනවා. thank you sir ඒ කැපවීමට අපි මේ කරන සර්ලත් එක්ක ලොකු ගමනක් යන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එක්ක කරනවා නම් ඒගොල්ලන්ටත්